අයිබෝන් සුබ දවසක් කියලා ගොඩක් ආදරයෙන් පිළිගන්නවා අදත් ඔයාලව. අද රෙසිපි එක චොක්ලට් ලවර්ස්ලට. වෙනද වගේම අදත් මම ඔයාලට අරගෙන ආවේ ගොඩක් ඉක්මනින් ලේසියෙන් අඩු කාලයකින් අඩු වියදමකින් හදාගන්න පුළුවන් රෙසිපි එකක්. මේ රස වෑහෙන චොක්ලට් බේරෙන ලාවා කේක්. ඉතින් oven එකක් නැති කෙනෙකුට උනත් රයිස් කුකර් එකේ මේ ලාවා කේක් හදාගන්න විදිහ තමයි මම ඔයාලට කියලා දෙන්නේ. ඒ වගේම සාමාන්‍ය කේක් හදනකොට වගේ බේකින් පවුඩර් වගේ දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා ඕනිම කෙනෙකුට ගෙදරම තියෙන දේවල් වලින් හරි ළඟම කඩෙන් ගන්න පුළුවන් දේවල් වලින් තමයි මම මේ රස බේරෙන ලාවා කේක් එක හදන්නේ. ඉතින් ඔයාලත් කේක් එක හදලා බලන්නකෝ. ඒ වගේම මාව subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ රසමනස ලාවා කේක් හදන්න අපිට ඕන වෙන්නේ බටර් ග්‍රෑම් 200ක්, බිත්තර 3ක්, පාන් පිටි මේස හැඳි 2ක්, සීනි මේස හැඳි 2ක් සහ ඩාර්ක් චොක්ලට් ග්‍රෑම් 200ක්. සාමාන්‍යයෙන් අපි කන චොක්ලට් ගන්නත් පුළුවන් මේකට. ඉතින් මම දැන් මේ චොක්ලට් ටික මේ විදිහට චූටිවට කපා ගත්තා. මේ චොක්ලට් ටිකයි බටර් ටිකයි අපි ඩබල් බොයිල් කරගන්න යන්නේ. චොක්ලට් ටික ඉක්මනින් දිය කරගන්න ඕන නිසා මම මේ විදිහට චූටිවට කපා ගත්තා. බටර් ටිකත් ඔයාලා චූටිවට කඩලා ගන්න පුළුවන් නම් එහෙම ගන්න මට බැරි වුණා මේ වෙලාවේ. ඊට පස්සේ ඩාර්ක් චොක්ලට් ටිකයි බටර් ටිකයි මේ විදිහට එක භාජනයකට දාලා උණු භාජනයකින් තියලා මේ විදිහට ඩබල් බොයිල් කරගන්නවා. බටර් ටික සහ චොක්ලට් ටික හොඳින් මෙල්ට් වෙන්න. මේ විදිහට ටික වෙලාවක් යනකොට බටර් එකයි චොක්ලට් ටිකයි රස්නේ නිසා හොඳට මෙල්ට් වෙනවා. විදිහට මෙල්ට් වෙන දෙන අතරේ මම බිත්තර ටිකට මේ සීනි මේසන්දි දෙකත් එකතු කරගෙන හොඳට මික්ස් කරගන්නවා. සීනියට හොඳට දිය වෙන්න. බිත්තර ටිකයි සීනි ටිකයි හොඳට මික්ස් කරගන්න ඔයාලත්. මේ විදිහට බිත්තර ටිකයි සීනි ටිකයි හොඳට මික්ස් වුණාට පස්සේ මම මේකට පාන් පිටි ටික එකතු කරගන්නවා. ඔයාලා පාන් පිටි එකතු කරගන්නකොට මේ වගේ පෙනහැරයකින් හලලා ගන්න. මොකද පාන් පිටි වල පොඩි කෑලි තියෙන්න පුළුවන් නිසා මේ විදිහට හලලා ගන්න පාන් පිටි ටික. ඔන්න බලන්නකෝ මේ විදිහට පාන් පිටි වල පොඩි කෑලි තියෙන නිසා තමයි මම පාන් පිටි ටික හලලා ගන්න කිව්වේ. ඔයාලත් ඒ විදිහට පෙනහැරයකින් හලලා ගන්න පාන් පිටි. දැන් මම බිත්තර සීනි පාන් පිටි මේ තුනම හොඳට මේ විදිහට මිශ්‍ර කරගන්නවා. මේ ටික හොඳට බැටර් එකක් වගේ වෙනකන් හොඳට මික්ස් කරගන්න ඔයාලා. මෙන්න මේ වගේ ක්‍රීමි වෙනකන් හොඳට මික්ස් කරගන්න. ඒ වෙනකොට අපේ චොකෝ ටිකයි බටර් ටිකයි හොඳට මෙල්ට් වෙලා තියෙන මේ විදිහට. දැන් අපි මේ විදිහට භාජන දෙකකට හදාගත්ත මේ මිශ්‍රණ දෙකම එක භාජනයකට දාලා ඒක ආපහු හොඳින් මික්ස් කරගන්න ඕනේ. චොක්ලට් ටිකයි සීනි බටර් බිත්තර ටිකයි හොඳට මේ විදිහට එක භාජනයකට දාලා ආපහු හොඳට මික්ස් කරගන්න. දැන් අපි මේකට දාන්න අවශ්‍ය අමුද්‍රව්‍ය පහම දාලා මේ විදිහට හොඳට මික්ස් වුණාට පස්සේ අපි මේක ටක් ගාලා ස්ටීම් කරගන්න ඕනේ. මොකද මේ ඩාර්ක් චොක්ලට් ටක් ගාලා ඝන වෙන්න බලනවා. මේකේ ඝනකම ගතිය වැඩි වගේ නම් ඔයාට තව පුළුවන් මේකට ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් වගේ එකතු කරගන්න ඝනකම අඩු කරගන්න. ඒක කැමති නම් විතරක් කරන්න. ඒක අත්‍යවශ්‍ය නැහැ. මේ මික්සර් එකේ ඝනකම වැඩි වෙන තරමට ස්ටීම් වෙන්න යන කාලය අඩුයි. දැන් මම මේ විදිහට ගෙදරම තියෙන ටී කප් ටිකක තමයි මේ කේක් ටික හදන්න යන්නේ. අපි අන්තිමටම මේ කේක් ටික කප් ටිකෙන් එළියට ගන්න නිසා කප් වල වටේ සහ අඩියේ හොඳට බටර් ගාලා ගන්න. එතකොට ටක් ගාලා අපිට මේක ලේසියෙන් ගලව ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ විදිහට අපි හදාගත්ත මික්සර් එක මේ කප් ටිකට දානවා. මේ වගේ කප් 5ක් වගේ හදාගන්න පුළුවන් මේ මික්සර් එකෙන්. කප් එකේ උඩටම දාන්න එපා. මේක තැම් වෙනකොට ටිකක් උඩට එන්න පුළුවන් නිසා කප් එකේ භාගයක් විතර දාගන්න ඕනලා. දැන් මම රයිස් කුකර් එකේ වතුර උණු වෙන්න තියලා තමයි මේ කේක් ටික මේ ස්ටීම් වෙන්න තියන්නේ. රයිස් කුකර් එකේ වතුර හොඳට නටනකොට මේ කප් ටික තියන්න. එතකොට විනාඩි 10ක් 15ක් වගේ යනකොට හොඳට මේ කේක් ටික ස්ටීම් වෙනවා. මම රයිස් කුකර් එකේ පියනත් මේ විදිහට රෙද්දකින් කැට ගහලා වහලා තමයි මේක ස්ටීම් වෙන්න තියන්නේ. එතකොට පියනෙන් පිටතට හුමාලේ යන එක ගොඩක් සීමා වෙන නිසා ඉක්මනටම කේක් ස්ටීම් වෙනවා. දැන් මේ විනාඩි 10කට පස්සේ කේක් ටික හොඳට ස්ටීම් වෙලා. ඉතින් මේකට මම ස්ප්‍රින්කල්ස් දාලා ටිකක් ලස්සන කරගන්න තමයි හදන්නේ. මේක ගොඩක් වෙලා තියන්න එපා. ඇතුළේ ලාවා ටිකත් හයි වෙන්න පුළුවන් නිසා විනාඩි 10කින් විතර ගන්න. ඒ අතරේ මම මේකේ උඩටත් ටිකක් ලාවා දාගන්න ඕන නිසා ෆ්‍රෙෂ් මිල්ක් ටිකකට ඩාර්ක් චොක්ලට් ග්‍රෑම් 30ක් විතර එකතු කරගෙන මේ විදිහට ඒකත් මෙල්ට් වෙන්න තියෙනවා. මේක අත්‍යවශ්‍යම නැහැ. කොහොමද මේක ඇතුළේ ලාවා තියෙන නිසා. ඉතින් ඊට පස්සේ මම මේ විදිහට මේ කප් එකෙන් අපේ කේක් ටික එළියට ගන්න ඕන නිසා වටේට මේ වගේ මොකකින් හරි ඔයා මේ ටික බුරුල් කරගන්න. ඊට පස්සේ පීරිසයක් මේකට උඩින් තියලා කප් එක අනිත් පැත්ත හරවලා මේ කප් එකේ තියෙන කේක් එක පීරිසි වලට දාගන්න.
තියෙන්නේ මම ඒ විදිහට හදාගත්ත ලාවා කේක් ටික. මේක හරිම රසයි, ඇතුලේ ලාවා බේරෙන්න තියෙනවා. ඉතින් මම මේක තව ටිකක් රස වෙන්න සහ ලස්සන වෙන්න මේකට උඩිනුත් ලාවා ටිකක් වත් කරගන්නවා. අපි හදාගත්ත ලාවා ටික මේ විදිහට කේක් වලට උඩින් මම මෙහෙම දාගන්නවා. මෙන්න මේ විදිහට මම අපේ ලාවා කේක් වල උඩට මේ විදිහට තවත් ලාවා ටිකක් දාගෙන මේකේ රසයි ලස්සනයි තව ටිකක් වැඩි කරගන්නවා. ඔයාට මේක අත්‍යවශ්‍යම නෑ, ඔයා කැමති නම් විතරක් කරන්න. ඉතින් ලාවා ටික දාගෙන ඒක උඩට ස්ට්‍රෝබෙරි චෙරි වගේ පළතුරු තියෙනවා නම් තවත් ලස්සන කරගන්න පුළුවන්. මම ස්ප්‍රින්කල්ස් ටිකක් දාලා අපි කේක් ටිකක් තවත් ලස්සන කරගන්නවා. මේ තියෙන්නේ මම මේ විදිහට හදාගත්ත රසම රස ලාවා කේක් ටික. මේක හරිම රසයි. ඉතාමත් ලේසියෙන්ම හදාගන්නත් පුළුවන්. ඔයාලත් හදලා බලන්නකෝ. මේක හරිම රසයි, මැදින් චොක්ලට් ලාවා බේරෙනවා. ඉතින් මේක ඔයාලට ෆ්‍රිජ් එකේ තියලා ටිකක් කූල් කරලා කන්නත් පුළුවන්. නැත්නම් රස්නෙන් හොට් චොක්ලට් වගේ කන්නත් පුළුවන්. ඔයාලට මේ ලාවා කේක් oven එකේ බේක් කරලා ගන්නත් පුළුවන්. oven එකේ ගන්නවා නම් සෙල්සියස් අංශක 200ට විනාඩි 10ක් බේක් කරගන්න. මම oven එකේ නැතුව රයිස් කුකර් එකේ හදන විදිහ කිව්වේ oven එකක් නැති කෙනෙකුට උනත් ලේසියෙන්ම හදාගන්න පුළුවන් නිසා. මේ වගේ රසම රස ලේසියෙන්ම හදාගන්න පුළුවන් රෙසිපි එකක් අරගෙන මම ආයෙත් එනවා. මම subscribe කරලා වීඩියෝ එකක් දාපු ගමන් බලන්න, bell icon එකත් ඕල් දාලා තියාගන්න. සුබ දවසක් ඔයාලට.